අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලබනකොට මිනිස්සු උත්සාහ කරනවා සිතුම් පැතුම් පවා අලුත් කරගන්න. මේ අවුරුද්දේ ඔක් කරන්න හම්බෙන්නේ කවදාවත් නොහිතපු විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කොච්චර අනාවැකි කිව්වත් මිනිස්සු හිතාගෙන හිටපු එකක් තියෙනවා. මිනිස්සු කල්පනා කරා ලොකුම ගං වතුර ඇවිල්ලත් කුබුක් ගහින් මෙහාට වතුර ආවේ නැහැ. පහළ ලියද්දෙන් මෙහාට වතුර දාලා නැහැ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ කියන තැන අපේ මිනිස්සු හිටියා. අපි කොච්චර කිව්වත් මිනිස්සුන්ට කියලා මිනිස්සු ඉවත් උනේ නැහැ කියලා. අර හැම එකකටම කලකිරෙන්න අත්දැකීමක් තියෙන්න එපා. ඔබතුමා අහපු විදිහට අපිට උනේ මීට පෙර නොවී විරුදයක්. මේ සිද්ධ වුණේ අපිට අත්දැකීමක් තිබ්බ නැති දෙයක්. ඒකයි මෙච්චර ව්‍යසනයක් සිද්ධ වුණේ. භූමිචාලක සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ පොළොව තියෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට කියන්න වතුරේනේ. මේ සුළඟයි වතුරයි එක්කහු වුණාම මොකද්ද වෙන්නේ නැත්තේ? මේ ස්වභාවික ආපදා විපත්ති මේ ඍතුවේ බලපෑම මේවා කාටද වෙනස් කරන්න පුළුවන්? වලගම්බා රජුරුවන්ගේ කාලේ අවුරුදු 12 බෑමින් ක්‍රියාසායතන එහෙම සාගතයක් ගැන ලංකා ඉතිහාස එදා ඇහුවා මිසක්කම් කවද්දා අහලා තියෙන්නේ? එහෙම අපි අහපු නැති හිතපු නැති දේවල් සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙන්නත් පුළුවන් නේ. අර සෝබා දහමටනේ නොවන අවනත ලෝකයේ කිසිවක් නැහැ. සනාතන දහම. ඒකට අභියෝග කරන්නත් බෑ. එක දෙයයි කරන්න තියෙන්නේ. මුහුණ දෙන්න විතරයි තියෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මුහුණ දෙන්නේ? පළවෙනිම කාරණය පැහැදිලි කරනවා නම් අපි කොච්චර බණ කිව්වත් මේක අපිට දැනෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් විදිහට ඔබතුමන්ලට දැනෙන්නෙත් නැහැ. සාමාන්‍ය මේ විපතට මුහුණ දීපු පිරිස හැර වෙන කිසි කෙනෙකුට මේක දැනෙන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන් වල ප්‍රමුඛ අරමුණක් තමයි ඒ දැනිච්ච මිනිස්සුන්ගේ හිත හදන එක. පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ විපත්තිය සිද්ධ වෙච්ච නිසා මම දැන් ඔය පෙරේද පළමුදා රිකිල්ල ගස්කඩ පැත්තේ ගියා. එහෙම. මේ විපත්තියේ හානි එකිනෙකට එකිනෙක සාපේක්ෂයිනේ. දැන් බොහෝ පැතිවල කුඹුරු යට වෙලා කියනවා. තවත් පැතිවල ගෙවල් ඉරිතලලා කියනවා. තව ටිකක් ඒක උඩට යනකොට ගෙවල් යට වෙලා කියනවා. ඔහොම ජීවිත දෙක පවුල් ගම්මාන පිටින් විවිධ විදිහට බලපාලා තියෙනවා. බුදුහාමුදුරුවෝ උගන්වනවා අර අහලත් ඇති මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවනේ. මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. උන්වහන්සේ උගන්වනවා මංගල සූත්‍ර දේශනාව අවසානයේ අර පුට්ටස්ස ලෝක ධම්මේහි මේ වහලා තියෙනවා අපේ අම්මලා තාත්තලා උනතර චිත්තං යස්සන කම්පති
අකම්පිත වෙන්න මහ පොළොව කම්පා වෙලා තමයි මේ හෙල්ලිලා තියෙන්නේ. පුද්ගලයෝ විදිහට අපිට මේ වෙලාවේ තියෙන ලොකු මහයිය තමයි කම්පා නොවී ඉන්න එක. දැන් ප්‍රශ්නයක් තියෙනවා. බිරිඳ දරුවෝ සේරම පස්සට ඉන්නකොට තාත්තා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? විශ්වවිද්‍යාලේ දරුවා ඉන්නකොට අම්මා තාත්තා සේරම යට වෙලා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? අපි මෙහෙම දේශනා කරන්නේ මේක මිනිස්සුන්ගේ ගොඩේ ඉඳගෙන මේ කියන්නේ. මේ පොතේ තියෙන එකම කියනවට වඩා හොඳයි. දැන් පින්නතුන්ට කල්පනා කරන්න පුළුවන් කොහොමද කම්පා නොවී ඉන්නේ? විශ්වවිද්‍යාලේ දරුවෙක් කියනවා හාමුදුරුවනේ අක්කට බබා හම්බෙලා දරුවා ලැබිලා ගෙදර ඇවිල්ලා හිටියේ. අම්මයි තාත්තයි හිටියේ. සේරම යට වෙලා. එහෙමයි. දැන් ඒ දරුවා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම මේක හරි දුර්ලභයිනේ. මිනිසත් භවය කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තමන්ට වැඩක් ඇති විදිහට ඵලදායී විදිහට සකස් කර ගන්නට නම් ජීවිතේ තේරුම් ගන්න ඕන යථාර්ථයක් තියෙනවා. ඉපදුනා කියලා කවුරුත් දන්නවනේ. දැන් ඕකේ ආය තරක කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ තියෙනවා ඕනම වෙලාවක ජරාවට පත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ව්‍යාධියට පත් වෙන්න පුළුවන්. මම මේක කියනකොට මම මැරෙන්න පුළුවන්, අහනකොට ඔබතුමා මැරෙන්න පුළුවන් නේ. මේ ලෝකේ අපි හිතන දේවල්ද වෙන්නේ? මේකේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ. මේ වෙන දේ හිතා ගන්න බෑ, හිතන දේ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන දේවල්, හිතන දේවල් කැමති කෙනෙකුට කැමති විදිහට මේක ලෙහා ගන්න පුළුවන්. මේ ව්‍යසනයත් එක්ක බලනකොටන් කියන්න තියෙන්නේ හිතිච්ච දෙයක්ද උනේ. ඊළඟට වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බැරි කොට මෙහෙම සමාජයකනේ මෙහෙම පරිසරයක ඉන්නකොට දැනගන්න ඕන එකක් තමයි අර බෝධිසත්වයෝ අවසානට සසර කලකිරුණේ මොනා දැකලාද? සතර පෙර නිමිති දැකලා නේ. ලෙඩෙක් දැක්කා, උන්වහන්සේට කලකිරුණා. දැන් අපිට කවද්ද ඕව දැකලා කලකිරුණේ? අපි නිතරම දකිනවා. ඇස්වල වදිනවා. මේ සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ. මේ අභිනිෂ්ක්‍රමණය කරන්න. ඔය අභිනිෂ්ක්‍රමණය කරන්න අර අන්තිම එහෙම නැත්තම් වෙන්නේ අර කිරිහාමි සිල් ගත්තා වගේනේ. ඒ අවබෝධය ලැබෙන්නේ මේ සංසාර පුරුද්ද කියන එකේ. උන්වහන්සේ තේරුම් ගත්තා මේ ව්‍යාධියට, මේ ජරාවට, මේ දුක මේක කවද කෙලවර වෙන්නද? අපි මේ හැල්මේ දුවන මේ ජීවිතය අපි වෛරෙන් පිච්චෙන මිනිස්සු. අපි තරහෙන් පිච්චෙන මිනිස්සු. අපි අනේකාගේ දියුණුවට හරි අකමැති මිනිස්සු. මුදිතාව කියන එක මිනිස්සු ගාව නැහැනේ. මේ හැම එකත් එක්කම මිනිස්සු හැල්මේ දුවනකොට, ඔට්ටු වෙනකොට නිකමට හරි කල්පනා කරන්න ඕනේ මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා.